අපි බලමු මොනවද මගේ මේ බෑග් එකේ තියෙන්නේ කියලා. චොකලට්, ටොෆීස්, ගමීස් කියන්නේ මගේ බෑග් එකේ වර්ධින් නැති දේවල්. ඊළඟට මම කතා කරන්නේ මේකප් පවුච් එක. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි හෑන්ඩ් ක්‍රීම් එක. ඊළඟට අපේ බෑග් එකේ අනිවාර්යෙන් මේ වගේ ටිෂු පැකට් එකක් අපි ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕන. ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අපේ බෑග් එකේ Hey guys! කොහොමද මගේ යාළුවෝ හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්නව නේද? ඔන්න ඉතින් මම අද ඔයාලට එක්ක ෂෙයා කරගන්නේ ලස්සනට පිළිවෙලට ඉන්න ආස ගෑනු ළමයිට වටින වීඩියෝ එකක්. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මම හිතුවා අද මගේ ලස්සන ගෑනු ළමයි ටික වෙනුවෙන් හොඳ වීඩියෝ එකක් ගේන්න. ගෑනු ළමයි කැමතිනේ කොයි වෙලෙත් ලස්සනට පිරිසිදුව පිළිවෙලට ඉන්න. ඉතින් මං අද කියලා දෙන්නේ කොහොමද අපි එදිනෙදා ජීවිතේ එළියට යද්දී අපේ බෑග් එකේ මොනවද තියෙන්න ඕන දේවල් කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් අපි බලමු මොනවද මගේ මේ බෑග් එකේ තියෙන්නේ කියලා. අපි ජීවත් වෙන විදිය අනුව මේ දේවල් චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. චොකලට්, ටොෆීස්, ගමීස් කියන්නේ මගේ බෑග් එකේ වර්ධින් නැති දේවල්. මම හිතනවා මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් රීෆ්‍රෙෂ් වෙන්න. අපිට කම්මැලි හිතුන වෙලාවට මේ එකක් කෑවහම අර පොඩි කම්මැලි නැති ගතියක් එහෙම යනවනේ. ඒ නිසා මම හිතනවා මේක දුර ගමනක් ගියත් ළඟ ගමනක් ගියත් අපේ බෑග් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් තමයි මේ චොකලට්ස්, ගමීස්, ටොෆි වර්ග කියන්නේ. ඊළඟට මම කතා කරන්නේ අපේ බෑග් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් වොලට් එකක්. අපි කොහේ ගියත් අපේ බෑග් එකේ වොලට් එකක් තියෙන්න ඕන. මොකද අපේ ATM cards, කෑෂ් දාගෙන යන්න අපිට වොලට් එකක් ඕන. මේකත් අපි හැමෝටම ඕන. ගෑනු ළමයි ආසයිනි සුවඳට ඉන්න. ඉතින් මම හිතනවා අපේ බෑග් එකේ අනිවාර්යෙන් පර්ෆියුම් එකක් තියෙන්න ඕන. මගේ බෑග් එකේ මේ පර්ෆියුම් එක වර්ධින්නෙම නැහැ. මම හරි ආසයි කොයි වෙලෙත් සුවඳට ඉන්න. එතකොට අපි හරිම රීෆ්‍රෙෂ් ළමයි. ඒ නිසා මම හිතනවා අපි ළඟ අනිවාර්යෙන් පර්ෆියුම් එකක් තියෙන්නම ඕන කියලා. මෙන්න මේක තමයි මම යූස් කරන පර්ෆියුම් එක. ඊළඟට මම කතා කරන්නේ මේකප් පවුච් එකක්. ගෑනු ළමයි ගාව අනිවාර්යෙන් තියෙන දෙයක් තමයි මේකප් පවුච් එකක් කියන්නේ. මගේ බෑග් එකෙත් වර්ධින් නැති දෙයක් තමයි මේ මේකප් පවුච් එක. ඒ අතරින් ලිප්ස්ටික් කියන්නේ ඉතින් ගෑනු ළමයිගේ ආත්මීය බැඳීමක්. ලිප්ස්ටිකුයි ගෑනු ළමයිගේ අතර තියෙන ආත්මීය බැඳීමක්. මං ගත්තොත් මටත් එහෙමයි. ඉතින් මංගාවත් මේ වගේ චූටි මේකප් පවුච් එකක් තියෙනවා. මම යූස් කරන ලිප්ස්ටික් එක තමයි මේක. මේ කලර් එක මං හරි කැමතියි මේ කලර් එකට. මොකද අර පින්ක් කලර් එකක් නේ මේකේ තියෙන. ඒ නිසා මම හරි කැමතියි මේ කලර් එකට. මම කොයි ගියත් මේ ලිප්ස්ටික් එක ගාගෙන තමයි යන්නේ. මම හිතනවා ඔයාලත් එහෙම තමයි කියලා. අනිවාර්යෙන් අපේ බෑග් එකේ චූටි මේකප් පවුච් එකක් තියෙන්න ඕන. ඊළඟට මම හිතනවා අපේ බෑග් එකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි හෑන්ඩ් ක්‍රීම් එකක්. මේක නම් දැන් ඉවර වෙලා තියෙන ළමයි. මොකද අපේ අත් කොයි වෙලේ ඩ්‍රයි වෙනවා. මොකද අපි කොයි වෙලෙත් අත සෝදනවනේ. එතකොට අපේ අත් ඩ්‍රයි වෙන්න බලනවා. ඒ නිසා හෑන්ඩ් ක්‍රීම් එකක් යූස් කරන එක ගොඩක් හොඳයි. ඔයාගේ බෑග් එකේ කොයි වෙලෙත් තියෙන්න ඕන දෙයක් තමයි මේ හෑන්ඩ් ක්‍රීම් එක. අනිවාර්යෙන් අපි ළඟ බොඩි ලෝෂන් එකක් තියෙන්නම ඕනි. මම යූස් කරන්නේ මෙන්න මේ බොඩි ලෝෂන් එක. අපි ළඟ කොයි වෙලෙත් බෑග් එකේ අනිවාර්යෙන් බොඩි ලෝෂන් එකක් තියෙන්න ඕනි. ඊළඟට අපේ බෑග් එකේ අනිවාර්යෙන් මේ වගේ හෙයා බෑන්ඩ් එකක් මේ වගේ බූල් එකක්, මේ වගේ හෙයා ක්ලිප් එකක් අපේ බෑග් එකේ තියෙන එක ගොඩාක් හොඳයි. ඒ නිසා හැමෝගෙම බෑග් එකේ මේ වගේ හෙයා ක්ලිප් එකකුයි මේ වගේ බූල් එකකුයි තියාගන්න. මේ කොණ්ඩ කට්ට ගැන කිව්වොත් ඉතින් දැන් මේක ට්‍රෙන්ඩ් එකක් වෙලානේ. හැමෝගෙම බෑග් එකේ මේ කොණ්ඩ කටුවක් ගහලා තියෙනවා. මම දැකලා තියෙනවා. ඒ නිසා ඔයා ගාවත් මේ වගේ එකක් තියෙනක ගොඩාක් හොඳයි. අපි එළියට ගියත්
අපි ගෙදර ඉඳියත් මේ සන් ක්‍රීම් එකක් අපි ඇප්ලයි කරන්න ඕන. මොකද ලංකාව කියන්නේ අවුව ගොඩක් තියෙන රටක්. ඒ නිසා අපි එළියට යද්දී අපි ගෙදර ඉඳියත් අපි අනිවාර්යෙන් සන් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න ඕන. ඒ නිසා අපේ බෑග් එකේ කොයි වෙලාවෙත් තියෙන්න ඕන දෙයක් තමයි මේ සන් ක්‍රීම් එක කියන්නේ. ඊළඟට මේ වගේ චූටි වතුර බෝතලයක් අපි ගාව තියාගන්න ඕන. මොකද අපි දවසට වතුර ලීටර් 2ක් ඊට වැඩි ප්‍රමාණයක් බොන්න ඕන. අපි කොයිව හරි ගියාම අපිට වතුර බොන්න අමතක වෙනවනේ. ඒ නිසා අපේ බෑග් එකේ මේ වගේ චූටි වතුර බෝතලයක් තියාගන්න එක ගොඩාක් හොඳයි. ඊළඟට මම කියන්නේ අපිට නැතුවම බැරි දෙයක් ගැන charge එක. අපේ බෑග් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් තමයි මේ charge එක කියන්නේ. මොකද අපේ ෆෝන් එකේ බැටරි නැති වුණාම අපිට එක එක සිටුේෂන් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා power bank එකක් හරි charge එකක් හරි කියන්නේ අපේ බෑග් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක්. මේකත් මගේ බෑග් එකේ වර්ධින්නේ නැති දෙයක් තමයි. ඊළඟට අපි ළඟ ෂේඩ් දෙකක් කුඩයක් අනිවාර්යෙන් අපේ බෑග් එකේ තියෙන්න ඕන. මගේ කුඩේ නම් මේ වෙලාවේ නැහැ ළමයි. ඒ නිසා මට කුඩේ වලට පෙන්වන්න විදියක් නැහැ. ෂේඩ් දෙකක් කුඩයක් අපේ බෑග් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනි. අපි බිසි වෙනවත් එක්කම අපේ ඔළුව රිදෙන්න ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අපේ බෑග් එකේ බෙහෙත් තියාගන්න එක ගොඩාක් හොඳයි කියලා. ඒ නිසා මේ වගේ පැනඩෝල් මේ වගේ බාම් එකක් අනිවාර්යෙන් අපේ බෑග් එකේ තියෙන්නම ඕනි. මොකද අපේ ඔළුව රිදෙන්න ගත්තොත් අපිට ඒ වෙලාවට කරන්න දෙයක් නැති වෙනවනේ. ඒ නිසා මේ වගේ බාම් එකක් මේ වගේ පැනඩෝල් අපි ළඟ තියාගන්න එක ගොඩාක් වටිනවා. ඊළඟට මම කියන්නේ ටිෂු. මේ වගේ පොඩි ටිෂු පැකට් එකක් අපි ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ වගේ ටිෂුස් ගන්න පුළුවන් ෂොප් වලින්, කීල්ස් වලින්, පුට් සිටි වලින් අපිට මේ වගේ ටිෂු පැකට් ගන්න පුළුවන්. මේව ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මම හිතනවා අපේ බෑග් එකේ අනිවාර්යෙන් මේ වගේ ටිෂු පැකට් එකක් තියෙන්න ඕන කියලා. ඊළඟට මම කියන්නේ වොච් එකක්, පෙන් එකක් කියන්නේ අපි එළියට යද්දී අපි ළඟ තියෙන්න ඕන දේවල් දෙකක්. කොයි වෙලෙත් අපිට වෙලාව බලා ගන්න ඒ වගේ දේවල් වලට අපිට වොච් එක අනිවාර්යෙන් ඕන. ඒ වගේම පෙන් එකක් හදිස්සියට ගන්න අපි ළඟ තියෙන එක ගොඩාක් හොඳයි. ඒ නිසා මම හිතනවා මේ දෙකත් අපේ බෑග් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා. ඊළඟට මේ වගේ චූටි පනාවක්, මේ වගේ චූටි මිරර් එකක් මම හිතනවා අපි ළඟ තියෙන්න ඕනි කියලා. මම නම් කොයි වෙලාවෙත් මුහුණ බලන්න කැමති කෙනෙක්. මම කොයි වෙලාවෙත් මේ මිරර් එකක් නම් අරගෙන යනවා. මම හිතනවා මම මේ කියපු දේවල් අපේ බෑග් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනි කියලා. විශේෂයෙන්ම කියන්න ඕනි අපි ජීවත් වෙන විදිහට මේ දේවල් අඩු වැඩි වෙන්න, තව දේවල් එකතු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා වැරදියට තේරුම් ගන්න එපා. ඉතින් මම හිතනවා අද මම මේ ගෙනාපු වීඩියෝ එක ඔයාලා හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් ඔයා චුට්ටක් හරි කැමති වුණා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම වීඩියෝ එක එන්ඩ් කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි. ආදරේ ඔයාලා හැමෝටම.